සුබ දවසක් හැමෝටම. අද අපි කතා කරන්න යන්නේ ලංකාවේ ජනප්‍රිය රැප් ගායකයෙක් වන ෂාන් පුතා ගැන. ඔහුගේ සංගීතයෙන් රසික හදවත් දිනාගත්තු ෂාන් පුතා මෑතකදී ලොකු ආందోලනයකට ලක් වුණා. ෂාන් පුතා කියන්නේ සිංහල රැප් සංගීතයට නැවුම් හඬක් එක්කල කෙනෙක්. ඔහුගේ ගීත හරහා ලංකාවේ තරුණ පරපුරේ හිත් දිනාගත්ත ඔහු රැප් සංගීතයට කැමති බොහෝ දෙනෙක්ගේ ආදරයට පාත්‍ර වුණා. ඔහුගේ ගීතවල තියෙන ගැඹුරු බව සහ විශේෂ හඬ නිසාම ඔහු ඉක්මනින් ජනප්‍රිය වුණා. නමුත් මෑතකදී ෂාන් පුතා ගැන ලොකු ආරංචියක් ප්‍රතිබුණා. ඒ පසුගිය 14 වෙනිදා මේගොඩ අරලිය උයන ප්‍රදේශයේදී ඔහුව ගිනිඅවියක් සමග අත්අඩංගුවට ගත්තා. මේ සිද්ධිය රට පුරාම ලොකු කතා බහක් ලක් වුණා. ඔහුත් එක්ක ඔහුගේ කළමනාකරු බව කියන පුද්ගලයෙකුත් අත්අඩංගුවට ගත්තා. මේ සිද්ධියෙන් පස්සේ ෂාන් පුතා සහ ඔහුගේ කළමනාකරු අද රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප මත නිදහස් කරලා තියෙනවා. ඒ කියන්නේ දැනට ඔවුන්ට ඇප ලැබිලා ඉවරයි. මේ ගැන තාමත් පරීක්ෂණ පැවැත්වෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. මේ පිළිබඳව ෂාන් පුතාගේ රසික රසිකාවියෝ හොඳ සහ නරක අදහස් දක්වනවා. ඒත් ඔහුගේ සංගීතයට ආදරය කරන රසිකයෝ බලාපොරොත්තු වෙනවා ඔහු ඉක්මනින්ම මේ ගැටලුව වලින් එළියට ඇවිත් ආයෙමත් තමන්ගේ සංගීතයෙන් අපි පිනවයි කියලා. ඉතින් ෂාන් පුතා ගැන අලුත් තොරතුරු ටික මේ විදිහට තමයි වාර්තා වෙන්නේ. ඔහුගේ සංගීත ජීවිතයත් මේ ආందోලනාත්මක සිදුවීමත් එක්ක ඔහු තාමත් ලංකාවේ කතාබහට ලක් වෙන චරිතයක්. ඔබට මොකද හිතන්නේ මේ ගැන? කමෙන්ට් එකකින් අපිට කියන්න. තවත් මෙවැනි තොරතුරු දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.